Hi everyone. අපි අද බලමු කොහොමද if සහ in case කියන දෙක භාවිතා කරන්න කියලා. එතකොට if කියන පදය අපි conditional sentences වලදී first condition එක විදිහට ගන්නකොට in case කියන එකත් අපට ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් භාවිතාවේ චුටි වෙනසක් තියෙනවා. අපි if එක ගත්තොත් ඔයා එනවනම් මම එන්නම්. If you come I will come. එතකොට එතනින් අදහස් කරන්නේ ඔයා එනවනම් මම එන්නම්. කියන්නේ මම එන්නේ නැහැ ඔයා එන්නේ නැත්නම් කොන්දේසියක් තියෙනවා. There's a condition. The condition is ඔයා එනවනම් if you come, right? I will come. නමුත් in case කියන්නේ ඔයා ආවොත් කියලා හිතාගෙන මම එනවා. එතකොට in case I will come in case you come. I will come in case you come. එතකොට I will come කියන්නේ මම එන්නම් ඒ කියන්නේ මම කොහොමදත් එනවා in case you come ඔයා වෙරිලා හරි ආවොත් සමහරවිට ඔයාලට එන්න කියවත් තිබුණා ඔයා එන්න ඉඩ තියෙනවා අනේ ඒ නිසා මම එනවා right අපි තව උදාහරණයක් ගමු බලන්න I will take this umbrella if it rains I will take this umbrella if it rains දැන් umbrella එකක් තියෙනවා කුඩේ තියෙනවා හැබැයි වැස්සොත් තමයි ඒ කුඩේ අරන් ඔයා එළියට යන්නේ එහෙම නැත්නම් ඔයා කුඩේ නැතුව යනවා I will take this umbrella if it rains දැන් මෙහෙම ගන්නකො I will take this umbrella in case it rains අන වෙනස එතකොට I will take this umbrella in case it rains ඒ කියන්නේ මම මේ කුඩේ අරගෙන යනවා කොහොමදත් වැස්සොත් මම ඒක පාවිච්චි කරනවා වැස්සොත් කියලා හිතාගෙන මම මේ කුඩේ අරන් යනවා I will take this umbrella in case it rains බැරි වෙලාවත් වැස්සොත් මට ඕන වෙනවනේ ඒ නිසා මම මේ කුඩේ අරන් යන්නම් I will take this umbrella in case if it rains in case if it rains එතකොට වහිනවද නැද්ද කියන එක අපට අදාළ නැහැ. එතෙන්දී අපි වැස්සොත් ගන්න කුඩේ කොහොමදත් ඕකටත් හොඳයිනේ කියලා අරන් යනවා. එතකොට මෙතෙන්දී මේ in case සහ if කියන එකේ භාවිතාව තමයි පොඩි if එකේදී කොන්දේසියක් මත ඒක තීරණය වෙනවා. in case එකේදී අපි precautions එකක්. එහෙම නැත්නම් කලින් තීරණයක් ගන්නවා යම් අනාගතයේ ඉස්සරහදී ඇති වෙන දේක් වළක්වා ගන්න. Right? I will give you money if you need. I will give you money if you need. එතකොට මම ඔයාලට සල්ලි දෙනවා හැබැයි ඔයාලට අවශ්‍ය වුණොත් මට අවශ්‍ය නම් හරි ඔයාලට දැන් මොන හරි වැඩක් කරන්න යනවා ඔයා එළියට යනවා ඔයාලට අවශ්‍ය වුණොත් මට කියන්න මම සල්ලි දෙන්නම්. I will give you money in case you need. අන්න එතනදී ඔයාලට මම කොහොමද සල්ලි දෙනවා? බැරි වෙලා හරි ඔයාලට ඕන වුණොත් පාවිච්චි කරන්න. right එතකොට මෙතන කොහොම ඔයාට ඕන වුණොත් බැරි වෙලා හරි මෙහෙම වුණොත් ඔයා මේක ගන්න කියන අදහසින් තමයි එතන in case පාවිච්චි කරන්නේ. ඒතර in case සහ if කියන දෙක අපිට එක ආකාරයකට භාවිතා කරන්න පුළුවන් වෙනස් අර්ථ දෙකක් ඔස්සේ. right එතකොට අපි පොදු උදාහරණයක් ගත්තා. මේක මතක තියාගන්නවට පුළුවන්. මේ පොදු උදාහරණය තුලින් මොකද්ද take this umbrella if it rains. take this umbrella if it rains. වැස්සොත් මේ කුඩේ ගන්න. නැත්තම් ගන්න එපා right take this umbrella in case it rains take this umbrella in case it rains ඒ කියන්නේ වැස්සොත් ඔයාට භාවිතා කිරීම සඳහා කෝකටත් ඔයා මේ කුඩේ ගන්න වැස්සොත් පාවිච්චි කරන්න කෝකටත් ඔයා මේ කුඩේ ගන්න take this umbrella in case it rains right එහෙනම් අපි තවත් වාක්‍ය රටාවකින් ඉක්මනින්ම හම්බෙමු okay goodbye